Hi everyone. ඉතින් අද ඉරිදා දවසක්. අපි යනවා නිව්සීලන්ත වල සන්ඩේ මාකට් එකට නේද? ඉතින් අපිත් එක්ක යන් සන්ඩේ මාකට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. එන්න යන්න. චූටි රේහත් ඉන්නවා. කොයාගේ සන්ග්ලාස් දෙක. දාගන්න. සුදුදානි. අපි සන්ඩේ මාකට් එකට ආවා. මාරම crowd. Waga coins තියෙනවද? I was about to say, yeah. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. Orange juice එකක් බොන්න ඕනේ වැඩි. ඔය තියෙන අරගන්න කට්ටිය කොහේ හරි ඇති. බේකන් සෑන්ඩ්විච් තියෙනවා. ඕරම් කොෆි තියෙනවා. මොනවද බලමු මෙනු එක? low fat beef with onion and sauce $4.50. Add free range egg $2. Tender beef sandwich onion and sauce $7. Free range omelette. Are you in that line? No, you can go. Yeah. ඒකේ තියෙන සෑන්ඩ්විච් විතරයි චීසු යෝව දාන්න ඒව කන්න බෑ. Oh. And I know what I feel like. මෙතන මොනවද තියෙන්නේ? Taste of Afghanistan. Let me check. Potato bologna, kumara bologna, osh. Kebab තියෙන. Lamb tikka kebab එක හොඳයි. Flatbreads. Nada. Queue එක මතක. Are you on a queue? No. Yeah, thank you. Yeah. Two. Two? Kebab. Yeah. Spicy two kebab. මේ ටැප් කරන්නද අද? Yeah, you're the first one you met in the road. So give me 1 minute. Oh, good. Don't walk away. Hi there. Hello. Can I take a two lamb tikka kebab, please? Can I grab your name? That's all. Can I grab your name? Fernando. Fernando. Are you gonna pick it up? Yes. You're How in the long? second order in the Yeah. lamb one, Yeah. so pretty short. Yep, thank you. Don't go away, because Juice හදනවා. Hi there. Can I get a lunch banana? Sure. Tropicana cups. $12, thank you. Here we go, just tap on the back. Did you have a large? Thank you. And you're on this side there, sir. Hi there. අපි දැන් තලා ඉන්නවා queue එකේ. Hi Reha. ඇටවුව. බබ් එක හම්බුණා. බලමු ක්‍රස් එක කොහොමද කියලා. අපි රේහට මෙන්න මේ ජූස් එක ගත්තා. මොකක්ද ඒකේ නම? Tropicana. Tropicana. ඉතින් බෝටල් එකට දාලා දුන්නා බොන එයාසාර. Good girl. Good job. රේහයාගේ ඩ්‍රින්ක් එක එන්ජොයි කරනවා. Drink baby.
ඉතින් මේ හට් එකක් යනවා මාරම රස්නේ පිච්චෙනවා මේ අවුවට. ඉතින් අනිවාර්යයෙන් මේ අවුව යනවා නම් සන්ස්ක්‍රීන් අප්ලයි කරන්න ඕනේ. සමහරවල් නම් මතක් වෙන්නේ නැහැ. හොඳ නම් හැබැයි මතක් වුණා. crowd මාරම crowd කමන්නේ ඕනේ. කොහොමද මගේ? මේ මගේ. ඕන එක. ඒ જાති දෙකක් කිව්වනේ අනේ. මට මතක නැහැ මම එක જાතියනේ. රේහා. මාරම crowd එකක් ඉන්නේ. මෙහෙම ඇත්තටම මේ මාකට් එකට එන්න ඕනේ නැත්නම් මේ crowd එක බලා ගන්න ඉතින් නැත්නම් පාරවල් එහෙම දෙන්නේ. හායි මොනවද කන්නේ? මොනවද දුන්නේ? රප් එකද? Good girl. Yay! Good girl. කො අම්මිගේ good girl. දැම්මනේ. Naughty girl. Now naughty girl. Ciao. Kebab එක මාර රහයි. අමුතු මේ ෆ්ලේවර් එකක් තියෙනවා. අපි දෙන්න යන්න ඕනේ කාලේ ඉවර වෙලා. ඉතින් බලමු මොනවද තියෙන ෂොප් කියලා. මෙතන barbecue sauces තියෙනවා, cob honey, fresh berries තියෙනවා, blueberries තියෙනවා. Pasta තියෙනවා, Danish pasta, gluten free තියෙනවා available. That was the pasta we didn't see. Baby slow. Frosty. Meron තියෙනවා හතු. Grow your own තියෙනවා $35. Calm name. Duck line. අම්බෝ කාලා ෆුල්. දැන් නෑ වෙද ගන්න සමහරේ. ඔව්. ෂොප් වල ඇතුළට යන්න බෑ crowd එක වැඩි. I really enjoy my job, right? And මේකෙන් තමයි මම ගත්ත dry meats. I don't try ගන්න පුළුවන්. මොනවද? Dry meats. Sorry. Dry meats. එපා මං ආසයි. Try? What there? try කරමු. yeah, I just seen it open up forever. That's it? My favorite නෙමෙයි. අම්බෝ salty. මම සෙට් නෑ. ඔව් ඒක salty. මොනවද ඒක? olive oil තියෙනවා.
එළවලු තියෙනවා. බ්‍රොකෝලි. Andrew. Andrew. Baby. මෙව නෑ නේද? Excuse me. Sorry. It's alright. මොනවාද මේ මොනවාද කියන්නේ? සිංහල නම් මතකත් නෑ. මොනවාද අපි නෑ වට්ටක් නෙවෙයි. මොනවාද අර අපි තෙල් දාන්නේ? නැහැ. අර කොළ මේ අර පැකේජ් එකකින් අපි ගත්තේ ඒව නේද? මතක නෑනේ. හෝත්‍රෝන් එක තියෙනවා. හෝත්‍රෝන් කොෆි එක මොනවාද? ඒක ස්ට්‍රෝං මාරු නැති. නැට්ට කපනවා සාමාන්‍යයෙන්. නැට්ට කවපු නැති බල්ලේ. මොනවාද? චින්. චිස් කාලා කරනවා. මෙතන චීස් තියෙනවා. try කරන්න පුළුවන්. අනේ කෙටල් කෝන් තියෙනවා. කෝන් සේම්. try කරලා බලන්න. ඔය try කර. Australian, I got that. Thought you were getting popcorn. I know. Look, and I love my chef. You know, I've got 2 crates. But anyway, next Saturday, or in Napier, I don't know if you're in Napier. Baby, මෙතන තියෙනවා. No, do you come here on weekends? Like, much? Yeah, but මෙතන every එළවලු weekend තියෙනවා. you මේ තියෙන මට නම් මතක නෑ මොකද්ද? කංකුම්. උම. උඩයින්. ඒක තව ගත්තේ? can- Don't you? They're beautiful, aren't they? මට මැරෙලා වගේ නේ. Yeah, they are. ඒ They're කොමයි beautiful. වතුර දාන්න Thank you, ඕනේ. darling. ඒගොල්ලෝ එහෙම Thanks, mate. දාන්නේ. Hi there. Hello, how are you? Yeah, good. How much is this? Those there, we do those for $3.50 each. So, do you like them? So you cook them in your... Yeah, yeah. How much? You can have 2 of those for $6. $6. Yeah, but you got to take 2. Yeah. You take them. Do you want it? Yeah. 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 Make up. I do. Yeah. Yes. I'm doing YouTube vlog. Oh, lovely. So you want a little bag for this? Do you have cards? Yes. Just, yeah, we've got මෙතන cards, yep, we do card. radish. කංකුම් ටිකක් ගත්තා අපි. ගණන් නම් වැඩි ටිකක්. There you go, thanks very much. Hey, those little cameras are quite good, eh? Yes. මෙතන popcorn තියෙනවා. Do you want to try popcorn? No. We are full. No, thank you. I have my hat, Pogo. I think I'll pick it up. මෙතන ඉන්න කුකුලෙක්. කුකුලෙක් ඉන්න කුකුලෙක්. ලොකු කුකුලෙක්. අපිට ඉන්ෆර්මේෂන් ස්ටෝල් එකක් තියෙනවා. අපි මේ බෙන් එකට දාලා හැම්පස් හැම්පස් කීයද දන්නවද?
It's only drinks. Guaranteed win. හරි එහෙනම් අපි ගෙදර යමු. හරි මහන්සි මේ අවුවට මාර මහන්සි. සන්ඩේ මාකට් එකත් බලන්න ආවා. මං ආවේ ගොඩාක් කාලෙකින්නේ. අපි ආව සන්ඩේ මාකට් ගිහිල්ලා ෆ්‍රම්ලි රෝස් ගාඩන් එකට. රෝසස් තියෙනවද නැහැ කියලා බලමුනේ. ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙනවා. රෝසස් නම් ඇත්තටම දැන් අඩුයි. ගස්වල ගොඩාක් අඩුයි රෝසස්. මල් වැටිලා. ලස්සන ගාඩන් එකක්. මාරම සනීපයි හුළඟ. එහෙමයි. මෙතන තව රෝසස් ටිකක් තියෙනවා. මට පේනවා ඉස්සරහින් ලොකු ගාඩන් එකක් මේකනේ. වව්. එහෙමයි. මෙතන තියෙනවා ඔරෙන්ජ් කලර්. මාරම ලස්සනයි. අපේ අම්මා හිටියා නම් මේ පල් පැල ඔක්කොම ටික අරගෙන යයි. ඒ කාලේ යාට එයා නිව්සීලන්ත ආවේ වින්ටර් එකේ හින්දා එයාට මල් බලා ගන්න බැරි වුණා. අපි ගිහලා බලමු ගාඩන් එකේ මොනවද තව තියෙන මල් කියලා. හරිම ලස්සනයි මේක මේන්ටේන් කරන්න තියෙන හොඳට. හැබැයි සමයක නිසා මල් දැන් එන්න අඩුයි. බලන්නකෝ ගස් ටික. ඇතර මේ කැමරාවට පේනට වැඩිය හරිම ලස්සනයි. පේනද මාරම ලස්සනයි. එතන මොකක්ද ගහලා තියෙන්නේ? Oh Lord, how many pools are T-Rex? Wow, අතර මාර ලස්සනයි. මාරම ලස්සන ගාඩන් එක. මාරම ලස්සනයි. ඇත්තටම. මෙතන මේ රෙඩ් ඔරේන්ජ් මේක රෙඩ් කලර්ත් නෙමෙයි ඔරේන්ජ් කලර්ත් නෙමෙයි පින්කුත් නෙමෙයි. අනේ මොඳ මට ඒ කලර් එක. මෙතන වයිට් වගේක් තියෙනවා. මාරම ලස්සනයි. wow. මෙතන කලර්ස් දෙකක්ද? මෙතන වයිට් තියෙනවා, මෙතන yellow කලර් තියෙනවා. එකම ගහේ. තේරෙන්නේ නැහැ. මාර වර්ග ටිකක් තියෙනවා නම් දන්නේ. ඒතර මේ වෙනම් අපේ තාත්තා හිටියා නම් කියයි. හරිම ලස්සනයි. එතනත් ඒ ටිකම තියෙනවා.
රෙඩ් එකක් තියෙනවා මාර ලස්සනයි. මේ රෙඩ් එක නම් මම හිතන්නේ අපේ ගෙදර තියෙනවා. මගේ ගාර්ඩන් එකේ තියෙනවා මේක. හරිම ලස්සනයි. ඒක මාරම රෙඩ් එකක්. ඒක රෙඩ් කියන්නේ අනේ මන්ද ඒක. මේ කලර් ලිප්ස්ටික් එකක් තියෙනවා මං ගාව මට ඒක හරි ආසයි. ෆොටෝ ෂූට් එකක් කරන්න මරුම ලොකේෂන් එක. පේනවද මේ? මල් වත්තක් මැද මලක් ඉන්නවා. කවුද ඉතින් වෙන කවුද? මම. එහෙම කියලා හිතමු. තමනා තියෙන්නේ. මේක නම් මේක මම හිතන්නේ බේබි රෝස් එක. දැන් ලංකාවට කෝලා ගත නම් 12ට තාම උදේ තාත්තගෙන් අහගෙන දේවා මොනවද මේ මල් කියලා. මොකද මගේ තාත්තා ෆ්ලෝරිස්ට් කෙනෙක්. ඉතින් එයා තරම් මල් ගැන දන්න වෙන කවුරුත් නැහැ මම හිතන්නේ. ලස්සනනේ. මාරම ලස්සනයි. අතරම මේ කතා කරන්න නෙවෙයි හිතෙන්නේ මට මේක විඳින්න. මේක බැකින්සියා yellow එකක්. මෙන්න මේ මේකද නැත්නම් මේවත් දන්නෙත් නැහැ. කාලා තියෙන විදිහට හිතා ගන්න බෑ. වව් මාර ලස්සනයි. මෙතන එහා පැත්තේ ගෙවලුත් තියෙනවා. ගාඩන් එකේ එහා පැත්තේ ගෙවලුත් තියෙනවා. වව් මාරම සනීපයි. අනේ මන් දැනුයි දැක්කේ මේව මේ නම් ගහලා තියෙනවා. මේ බලන්නකෝ. මේක Pop John Paul 2. යෙලෝ එකක් තියෙනවා. ඒක මොකද්ද? My dad. අනේ මන්ද මොකද්ද මේ නම්? තේරෙන්නේ නැහැ. මේක serendipity. අනේ මාරම ලස්සනයි අතරමං වෙනවා. අන්න අතන තියෙන ගොඩාක් ලස්සන මල් වත්තක්. මම හිතන හැම ගෑල්ලම එක් මාසයි මේ වගේ ගාඩන් එකක් ගෙදර තියෙනකට. හැබැයි මං නම් එහෙම ආස ගෑල්ලම නෙවෙයි. මට මල් දැකලාමද කොහෙද අපේ ගෙදර ඕන වෙලාවක මල් තියෙනවා. මගේ තාත්තා ෆ්ලවර් ඩෙකරේෂන් කරන හින්දා මට ඒකේ මම හිතන්නේ ඒකේ අගයක් නැහැ. ඒ හින්දා වෙන්න ඕනේ නැත්තම් මං දන්න හැම ළඟම ආසයි මල් වලට. හැබැයි මට කලාතුරකින් මල් හම්බ වෙනවා. ඉතින් එතකොට ආසයි අර මෙහෙම දකින්නකොටත් ආසයි. උනට අර මම හිතන්නේ මට මේන්ටේන් කරන්න වෙලාවක් නැහැ ගාඩන් එක. මේ බලන්නකො මේ මල් ටික. පේනවද? මාර ලස්සන මොනවද දන්නේ මේක නම්. මේවා නම් මම දැකලා තියෙනවා මේ ගොඩාක් ගෙවල් වල තියෙනවා මෙහි. බංච් හදලා දෙනවා මේවා. මේක නම ගහලා තියෙනවා කියලා බලන්න.
හරිම ලස්සනයි. It's beautiful here. Colours ගොඩක් තියෙනවා. මම හිතුවා මේක නම නම් ගහලා නැහැ. මේ පේනවාද ඔයගොල්ලන්ට මෙතන? මාර ලස්සන view එකක් තියෙනවා. මම හිතනවා ඒක කැමරාවට මම මේ දකින ලස්සන කැමරාවට කැප්චර් වෙන්නේ නැති වෙයි කියලා. සුවඳක් නැහැ ඇත්තටම. මේ සුවඳ නැහැ මෙතන. පේනවාද ඔයගොල්ලන්ට? පියමු ඔතන තව මාල් ටිකක් තියෙන බලන්න. මොනවද මේ තියෙන්නේ? එතන ස්පැරෝස්ලක් ඉන්නවා. අතරම ෆොටෝ ෂූට් එකක් කරන මාරම ලස්සන ගාඩන් එකක් මේක. ඊත් ඉතින් සමයකට තමයි කරන්න එන්නේ. මම දැක්කේ මේක ලැවෙන්ඩර් වගේ ලැවෙන්ඩර් එකක් නෙවෙයි. යක් කඩන්න බෑනේ. කඩන්න නැතුව අපි විඳිමු ඒ වගේ ලස්සන. මට දැන් මම ගොඩක් දුර ඇතුළට ආවා මට දැන් යන්න ආපහු පාර මතක නැහැ. අනේ මේ මොකද්ද මේ? හරි අමුතුයි. dangerous නේද? ආයි කියන්නේ නැහැ නිකන්. රඹුටන් වගේ වෙන රඹුටන් නෙවෙයි. ඒ වගේ කිදි තියෙන. මාරම අවසරයි. ටිකක් හුළඟ තියෙන හින්දා හරි සනීපයි. මේ මොකද්ද මේ? බලමු මොකද්ද මෙතන තියෙන කියලා. Frimley Homestead. කියවන්න නම් බෑ guys මහන්සි. ආද 950 මේක ෆයර් එකක් නිසා මාර්ච් 10 විනාශ වෙලා. ඒකේ මොකක් හරි සමරුවක් වෙන්නේ නැති මෙතන තියෙන්නේ. මොකද මේ තියෙන්නේ? මන්න තේරෙන්නේ නැහැ අතර මොකද මේ තියෙන්නේ කියලා. කිව්වෙත් නෑ අර බෝඩ් එක. හරිම ලස්සනයි. පියමු ෆ්ලවර් ගාඩන් එකේ අනිත් සයිඩ් එකට. කොහෙන්ද යන්නේ? බලමු. ඔන්න මම ආයෙත් ආවා ගාඩන් එක පැත්තට. මොනවද තව තියෙන්නේ බලන්න. දැන් තියෙනවා අවසරයි මාරම සරයි මට නම් පේන්නේ නැහැ. ඔචාද බ්ලූද අවචාද බ්ලූද මන් දන්නේ නැහැ. බිග් පර්පල් එකක් තියෙනවා මෙතන. පේනවද? මට පේන්නේ කැමරාව මේ ඒ තරම් බ්‍රයිට් අවුව. මේ කලින් මව් කියලා රෝස් එකක්. ලව් බග්.
මේක my mum. ඉතින් my mum rose එක. අනේ අතරම හරිම ලස්සනයි. මේක මම හිතනවා ඔයාලා කිටියයි. Heart of gold. මෙන්න මේ yellow color එක. මම ආයාවේ entrance එකට නේද? තව තියෙනවා. අපි අර මේ red color rose එකේ කලින් බලපු එකේ තාම බැලුවේ නෑ නේද? නිකන් side එකේ තියෙන. Mr. G.D. Wilson George Hall founder. මේක George Hall තමයි founder විදිහට ඉන්නේ. අනන්ද නැතුවත් ඇති. Wise woman rose එකක් තමයි මේක. මේ තියෙන City of Hastings rose එක. බලමු මේ red color එක මොකද්ද නම කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. Romeo. Juliet call Romeo. මේක Aloha. නිකන් මම මේ color එක. මේක රෝස් ගාඩන් එක හොඳයි නිකන් පොතක් කියවන්න වගේ මාරම නිදහසේ ඉන්න පුළුවන් තැනක්. අනේ මෙතන බොටල් එකක් දාලා කවුරු හරි වව් මෙතන මාරම සනීපයි. හරිම සනීපයි ළමයි. සීතලකුත් තියෙනවා. හැබැයි ඒක අඟට සනීප. මේක පිච්ච තියෙනවා. මම බලමු මොකද මේ සුවඳ කියලා පිච්ච වර්ගයක්. පිච්ච වගේ මම පිච්ච වෙන්න ඕනේ අපි කියන පිච්ච එක බලමු. සුවඳ බලමු. පිච්ච තමයි. මාරම සුවඳ. පොතක් කියවන්න වගේ එතෙන්ට එන්න පුළුවන් නම් හරිම ෂෝක්. මාරම ගති තැනක්. දැන් ඉතින් මට පොත් කියවන්න වෙලාවක් නැහැනේ. චූටි රේහා නිසා. ඒ හින්දා බලන්න දවසක මට වීක් ඩේ වල වෙලාවක් තිබුත් මම ආවෙලා තියෙන පොතක් කියන මොකද රේහා ඩේ කියන්නේ මේක වල මේක මොකක්ද නම කියලා මෙතන තියෙන්නේ. और बेनम में नाम हिकुरंगी අපේ රංගනා මතක් වුණා මට. හිකුරංගි මාර නම් තියෙන්නේ. ඒ මොකද්ද මේ? ආයික ටැප් එක. හරිම තමයි. ඕකේ අපි යමු දැන් රේහා කොහෙද ඉන්නේ කියලා බලන්න. රේහා විදිනවද කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ බලමු. කොහෙද ඉන්නේ බලන්න. ශ්‍රී ලංකාවේද නිදිමතේද දන්නේ නැහැ. අපේ චූටි රේහා ඉන්නවා ශ්‍රී ලංකාවේ. රේහා නන්ද නිදිමතේ අතරම ඉන්නේ. ඒද කියලා හොඳට දොයන්න. එයා ඔරෙන්ජ් ජූස් එක බොනවා. ටිකක් බොනවා විසික් කරනවා. ටිකක් බොනවා විසික් කරනවා. මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ජය වේවා. බයි. Like and subscribe.